දැන් මේ ඔයාලගේ ඔළුවේ කොහොමද හැමතිස්සෙම මේ කාලේ හරි වදයක්නේ ඉතුරු වෙලා තියෙන වැඩ හිර වෙලා තියෙන වැඩ හිතා ගන්න විදියට කරගන්න බැරි වුණ වැඩ ඊයේ කරන්න ඉතල බැරි වුණේ ඒවා ඊයේ කාලේ නාස්ති කරපු හිතේ අමාරු ඔය කියනවනේ ඔය මේ ලෙවල් වල අන්තිම මාස කීපේ කියන්නේ ඒක නෝමල් ඒවා නෝමල් කියලා හිතනවා නෝමල්ද කියලා ඉඳේවා හරි ඒක නිසා මම මේ බොරුවට බය වෙලා තියෙන කියලා එමින් එපා ඒක කියන්නේ එක්තරා මට්ටමක ප්‍රෙෂර් එකක් ඕන මොනුසෙකුට වැඩ කරන්න ඒක ඕනකට වඩා වැඩි වුණාමත් වැඩ වෙන්නේ නැහැ ඕනකට වඩා අඩු වුණාමත් වැඩ වෙන්නේ නැහැ ඒක ප්‍රශස්ත අගයක් තියෙනවා අපේ කාර්යක්ෂමතාවය වැඩි වෙන එක ඇත්තම එහෙම එකක් තියෙනවා සාමාන්‍ය කතා බහ කරන දෙයක් මොකක් හරි වැඩක් කරනකොට අපිට එන පොඩි මානසික ආතතිය නැත්තම් ඔය පොඩි ප්‍රෙෂර් ගතිය ස්ට්‍රෙස් ගතියයි අපේ වැඩේ කෙරෙන නොකරන ගතිය මේ පැත්තේ තියෙන්නේ ප්‍රොඩක්ටිවිටි වගේ එකක් කියලා තමයි අපේ වැඩ කරන අලදායිතාවය කාර්යක්ෂමතාවය වගේ කියලා ගන්න. මේ පැත්තට තියෙන අපේ ඔළුවට වැටලා තියෙන අර පොඩි ප්‍රෙෂර් එක කියන්නේ බය හරි වැඩ කරේ නැහැ කියන එක කියන දේ පසුතැවීම හරි මොකක් හරි එකක් සමහරක් වෙන්නේ තමයි වැඩ කරන දේ කියලා තමන් එක්ක තරහයි. ඒකත් මේකටම ඇතුළත් ඒ ඔක්කොම මං කියන්නේ. මේක සාමාන්‍ය මෙන්න මේ වගේ කවුයක් තමයි තරන්නේ. ඒ කියන්නේ ඕන කවුයක් වගේ තමයි මේ. ඒක අර එක්තරා මැද මට්ටමක් තියෙනවා ප්‍රෙෂර් එකේ හොඳම අර ඔප්ටිමම් තැනක්. ඒ කියන්නේ ප්‍රශස්තතාවයක් තියෙනවා. ඒ තැන තමයි අපි උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්නේ. ඒක ඊට වඩා අඩු වුණාමත් සමහරක් ළම ඉන්නවනේ නාමත් එහෙම විභාග සම්බන්ධ විශේෂ වයර්තකම් මොකක්වත් එහෙම දැනෙන්නේ නැහැ. ඒ උතුමත් අවුල්. මොකද මට මේ දැනෙන්නේ නැත්තේ බයක් වගේ එහෙම ළමයි ඉන්නවනේ. ඒකේ හානියක් කියනවා මේ බයක් නොදැනීම කියන එකත් තා වැඩ කරන එක පල්ලෙහා තියලා දෙනවා. හැබැයි අනිත් පැත්තට එක්තරා ලෙවල් එකකට වඩා බය වීමක් විභාගෙට ඒකත් උනට වඩා ඕගොල්ලන්ගේ කාර්යක්ෂමතාව අඩු කරන එක කරන්නේ. ඒ නිසා ප්‍රෙෂර් එක කියන නරක දෙයක් නෙමෙයි. ස්ට්‍රෙස් එක කියන්නේ මේ වෙලාවේ වැඩ කරනකොට මොකද්ද මන් දන්නේ ඔළුවේ තියෙන බර කියන නරක දෙයක් නෙමෙයි. ඒක තමයි ඔයාලා වැඩ කරවන දේ. හැබැයි ඒක ඔයාලා දැන කොහොමද කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒකෙන් ඔයාලා තේරෙනවා ඒක නිසා වැඩ වෙන්නේ නැහැ කියලා. ඒකට පොඩ්ඩක් තේරෙනවා නෑ. මේ මට්ටමට ඉතල වැඩක් නෑ. එහෙම කරොත් මට කොහොමත් මේක කරගන්න වෙන්නේ නැහැ. ඒකට පොඩ්ඩක් ඔයා කල්පනා කරලා කලබල වෙලා කොහොමත් මේක කරන්න බෑ. හරියට මේ වෙලාවේ කරන්න පුළුවන් උපරිමය කරන්න ඕන මට්ටමට විතරයි මම බය වෙන්නේ. ඊට වඩා බය වෙලා වැඩ අවුල් කරගත්තොත් කොහොමත් කියන එක ගන්න තියෙන එක නෙවෙයි. ඒ නිසා පොඩ බුද්ධිමත් ඒ වගේ තරකදී හිතන්න ඕනේ. ඒකට ඒක තමයි තේරෙනවා. ඉතින් ඕනකට වඩා මේකට කලබල වුණා කියලා මොකක්වත් වෙනවද? ඒකට බය වෙලා අඩල්ලා කෑ ගහලා ඒකට මම මේ කලබල වෙලා එහෙම උඩම රිසල්ට්ස් වැඩි වෙනවා. ඒක අයියෙන් කරුවොත් ලොකු රිසල්ට් එකක් කරන් දෙයි. එහෙම වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේ එක පොඩ්ඩක් තේරුම් ගත්තට පස්සේ ඕගලන්ට ඕක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ බුද්ධිමත්ව හිතන්න. නිකම්ම ඉමෝෂන් එකට අදාළ වෙන්නේ නැතුව රැෂනලි හිතන්න. දැන් පායල කරපම් දේවල් දැන් ගොඩක් තියෙනවා තමයි. මොකෝ කරන්නේ? ඔක හිතේ දින්දියා කියලා මොකක්ද වෙනවද? නෑනේ. දැන් ඉස්සරහට තියෙන එකයි කරමු. මේක සිලබස් එකේ වුණාට පස්සේ සති 6ක් හම්බෙනවා අපිට කොහොමද? ඒ සති 5 ඔය බැරි වෙච්ච දේවල් තියෙනවා නම් කරගමු. දැන් මේ වෙලාවේ තියෙන ඒවා ආයෙ ඉතුරු වෙන්නේ නැති වෙන විදිහට මේ බයින් ඒකෙන් වැඩක් ගමු. ඔය විදිහට වාම පොඩ්ඩක් කන්ට්‍රෝල් කරන්න වෙනවා මේ කාලේ. මේ කාලේ තීරණාත්මකම පාර්ට් එක ඒක. මොකද එකපාර පේපර් ලකුණු අඩු වෙනවා. අය හිතනවා කියන්නේ එන්නකට වැඩ කරලා ගිහලා පේපර් එකේ තිබ්බට තර ලකුණු අඩු වෙනවා. දැන් කලබලයක් වෙනවා ඒකත්. ඒක තමයි මේ කාලේ හැටි. ඒක තමයි කාටත් තියෙන චැලෙන්ජ් එක. ඒකට අනම්මනම් කියලා වැඩක් නැහැ. ඒක ගැන කම්ප්ලේන් කරලා වැඩක් නැහැ. ඒක තමයි හැටි. ඒක තමයි ලංකාවේ පළවෙනියත් මේ වෙලාවේ භුක්ති විඳින අත්දැකීම. ඒක තමයි මේ වෙලාවේ ඉතිහාසෙ මෙඩිසින් ඉන්ජිනියරින් කියපු හැම එකම භුක්ති විඳින අත්දැකීම. වා මෙඩිසින් ඉන්ජිනියරින් යන සුදුසු වෙන්න වායි අත්දැකීම භුක්ති විඳින්න ලෑස්ති නම් විතරයි. වාට ඒක කාගෙන වැඩ කරන්න පුළුවන් නම් විතරයි අර කියන විශේෂයි කියලා හිතන තරකට යන්න පුළුවන් මිනිස්සෙක් වෙන්නේ. ඒ වගේම බලාපොරොත්තු වෙන අර ඒ කියන ටිකක් හොඳ ක්වොලිෆිකේෂන් එකක් වාගෙන් බලාපොරොත්තු වෙන සුදුසුකම ඒක. අර පුළුවන් වෙන්න ඕනේ එහෙම ස්ට්‍රෙස් කන්ඩිෂන් එකක වැඩ කරන්න. එන්නයි නම් වෙන්න එපා කියලා කියන්නේ. මොකද මේක එහෙම තැනක්. මේක කියලා කියන්නේ ඒ ඔයාලා යන්න බලාපොරොත්තු වෙන වෘත්තීන් වගේ ගේම් සාකර වෘත්තීන් කියන්නේ එහෙම ප්‍රෙෂර් එකක් යටතේ වැඩ කරන්න වෙන තැන්. මේ ඔයාලා මයින්ඩ් එකට ඔයකට සුදුසු නැද්ද කියන එක මේ මැනෙන්නේ. මේ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න බැරි කෙනාට කොහොමද ඒ ඕගොල්ලෝගේ අනාගතේ ඔයාලා යන වෘත්තීන් වල ඒ ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න කොහොමද බැහැ. මේක බැරි නෑ. නිසා මේක තමයි ටෙස්ට් එක. ඒ ලෙවල් වල තියෙන එකම ටෙස්ට් එක විභාග ටෙස්ට් එකම නෙවෙයි. ඒ වෙනකන් අන්තිම ටිකේ වැඩ කරන එක ඊට වඩා ටෙස්ට් එකක් හිතාත්තක. මොකද ගොඩක් මේ කාලේ තමයි එක්ක ඇති වෙන්නේ එක්ක නැති වෙන්නේ. එහෙම. මොකද වැඩ කරන ආපු ළමයි සමහරක් වල මේ කාලේ අනවශ්‍ය විදිහට බය වෙලා තමන්ගේ වැඩේ අවුල් කරගන්නවා. පිළව වැඩක් නොකර ඉඳපෙන් අර එකපාරපත් වෙලා උන්ගේ ජීවිතය ඉතුරු සියලු දේවල් අතෙන් උන් මේක විතරක් කරන්න නම් සමහරක් මේක හරි පැත්තට හරවනවා. නිසා මේ තමයි මේ සියල්ල තීරණය වෙන තැන. මේ වෙලාවේ ඔළුවට බරයි. ඒ වැඩ නැහැ. ඔව් බරයි තමයි. ඒක තමයි වගේම බලාපොරොත්තු වෙන දේ. වාට එක පුළුවන්ද කියලා බලන්න. අර එක පුළුවන්ද කියන එක තමයි ඉතින් මනින්. ඔයා කොහොම හරි මේ චැලෙන්ජ් එක අභිභව යා යුතුයි. මේ වෙනකන් ඉතිහාසය හැමදාම මේක තමයි උනේ. වාට විතරක් ලේසියක් වෙන්නේ නැහැ. අමාරුයි තමයි. ඉතින් ලේසි නම් මොකද කරන්නේ? ඒ අමාරුවට තමයි මුණ දෙන්න ලෑස්ති. මොන තත්ත්වයකටද හිටියා වුණා මම කියන්නේ. ඒක වැඩන්න කරපු එකක් නේද? අරන් ලෑස්ති නම් ඔයගලන්ට මේ කාලය ඇතුලේ තාම හොඳ වෙනසක් කරගන්න පුළුවන්. එනිසා මේ සිටුේෂන් එක තේරුම් ගන්න හරි තනින් බය තියා ගන්න. බය හරි ගාණින් නතර කරගන්න. කලබලකාරීත්වය ඒ ඔළුවේ තියෙන ප්‍රෙෂර් එක ගාණකින් නතර කරගන්න ඕන කොහොමද? ඒක පයින්න දෙන්න එපා. ඒක ඔයාලට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. අපිට පුළුවන් අපේ ඉමෝෂන්ස් 100ක් නෙවෙයි මං කියන්නේ. යම්තාක් දුරකට පුළුවන් මේක අපේ වැඩේට බාධාවක් නොවන මට්ටමට පාලනය කරලා තියාගන්න පුළුවන්. බැරි නෑ. ඒකම කරගෙන මේ කොමරි පරිම මට්ටමේ ආරක්ෂකතාවයක් වෙන මට්ටමට තමන්ව බය කරලා තියාගන්න ඕන. මොනවාට අඩු කරගන්නත් එපා වැඩි කරගන්නත් එපා. කලස කියන්නේ.